2013 කවුද මේ 10 මිලියන් පව කරපු YouTube ක්‍රියේටර්. ඉතින් එයාගේ නමත් අපි මේ වීඩියෝ එකේ අනිවාර්යෙන්ම කියනවා. ඉතින් ආයිබෝන් කියලා පිළිගන්නවා නෝලා හැමදාම වගේ අදත් සුපුරුදු පරිදි එකතු වෙලා තින්නේ SL Tech Tips අපේ YouTube channel එකත් සමගයි. ඉතින් මේ වෙද්දිත් ඔයාලා දන්නවා YouTube play button එක කියන එක YouTube creator කෙනෙක්ට කොච්චර වටිනවද කියලා. ඉතින් ප්‍රධාන වශයෙන්ම ඔයාලා දන්න play button වලට අනුව ඉස්සලාම අපිට subscribers ලක්ෂයේ count එක achieve කරාට පස්සේ අපිට හම්බ වෙනවා silver නැත්තම් silver play button එක. ඉතින් ඒ play button එකට පස්සේ අපිට gold play button එක ගන්න ඕන නම් අපි 1 million subscribers ලා ගන්න ඕනේ. ඉතින් මේ වෙන විට ලංකාවේ silver play button එක වගේම තමයි gold play button එක තියෙන කට්ටිය වැඩි වශයෙන් ඉන්නවා. ඉතින් සාමාන්‍ය YouTube creators ලා අතර ගොඩක් කියන්නේ ප්‍රවෘත්ති නාලිකා, රූපවාහිනී නාලිකා ඒ වගේම තමයි news channel. එතකොට අපි දන්න ගොඩක් YouTube channel වලට silver play button එක හෝ gold play button එක තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම ඒ දෙක නෙමෙයි අද අපි කතා කරන්නේ diamond play button එක. ඉතින් මොකද්ද මේ diamond play button එක කියන එක? ඉතින් ලංකාවේ ඔයාලා දන්නවා ඉතින් wild cookbook. ඉතින් ඒ අයියට තමයි ලංකාවේ පළවෙනි diamond play button එක හම්බුනේ. ඉතින් එයාට විතරයි. ඉතින් මම දැක්කා එයාට එක play button එක YouTube ආයතනයෙන් ඉවලා තිබ්බා. ඉතින් අපි බලමු මොකද්ද මේ diamond play button එකේ වෙනස. ඉතින් මේ diamond play button එක අනිත් play button වගේම තමයි මේක ඇත්තටම diamond high කරලා එහෙම එකක් නෑ. මේක ඒක සඳහන් වෙන ආකාරයට diamond play button එක කියන එක වටිනාකමකට වඩා ක්‍රියේටර් කෙනෙක්ට තමයි ගොඩක්ම ලොකු වටිනාකමක් තියෙන්නේ. මොකද සමාජ මාධ්‍ය ඉතිහාසයේ වැදගත්ම සම්දිස්ථානයක් තමයි කියන්නේ සාමාන්‍ය YouTuber කෙනෙක්ගේ ජීවිතේ වැදගත්ම දෙයක් තමයි diamond play button එක ගන්නවා කියන ඉතින් play button එක ගන්න එක හැම YouTuber කෙනෙක්ගේම හීනයක්. අනිවාර්යෙන්ම ඉතින් ඒකත් diamond play button එක හම්බ වෙනවා කියන්නේ ඒක මාරයි. ඉතින් diamond play button එක ගැන එන්නේ මේ වගේ දේවල් තමයි. ඉතින් ප්‍රධාන වශයෙන්ම මේ diamond play button දෙන එක හඳුන්වලා දීලා තියෙන 2015 වර්ෂයේදී තමයි මේ YouTube ආයතනය විසින් YouTube creators ලාව encourage කරන්න තමයි ඉතින් මේ play button වලට diamond play button එක නැත්නම් 10 million subscribers ලා ආවට පස්සේ මේ diamond play button එකක් දෙන්න සූදානම් කරලා තියෙන. ඉතින් මේක ඉස්සල්ලාම 2015 දී තමයි ඉස්සල්ලාම YouTube ආයතනය විසින් ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේක 2013 දී 10 million subscribers ලා complete කරපු එක්කෙනෙක්ට තමයි ඉස්සල්ලාම මේක හම්බුනේ. ඉතින් මේ වෙද්දිත් ලෝකේ 995 දෙනෙක්ට වගේ පොඩි සුළුතර පිරිසකට තමයි මේ diamond play button එක හම්බෙලා තියෙන්නේ. ඉතින් අනිත් පිරිස් වලට සාපේක්ෂව ගත්තාම මේ diamond play button එක 995කට වගේ සුළු පිරිසකට හම්බෙන එකේ දේවල් තමයි. ඉතින් තාමත් මේ ලෝකේ 10 මිලියන් පාස් කරපු subscribers channel දින්නේ 995යි දෙයි කියන්නේ. ඉතින් අන්න එතන අපිට ප්‍රශ්නයක් මතුවෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ නම් 10 මිලියන් පව කරපු එකම channel එක wild cookbook channel එක විතරයි. ඉතින් එයාට 10 මිලියන් වලට හම්බුණා එයාට diamond play button එක. ඉතින් ඒ වගේම තමයි ප්‍රධාන වශයෙන්ම මේ 2013 කවුද මේ 10 මිලියන් පව කරපු YouTube creator. ඉතින් එයාගේ නමත් අපි මේ වීඩියෝ එකේ අනිවාර්යෙන්ම කියනවා. ඉතින් ඒ creator ගේ නම තමයි ෆිලිප් කෙචල්බර්ග්. ඉතින් ප්‍රධාන වශයෙන්ම 2013 දී එයාගේ channel එක 10 මිලියන් පව කරා. ප්‍රධාන වශයෙන් මෙයාට ඇයි ඒක හම්බුනේ නැත්තේ? ඉතින් ඒකට ප්‍රධානතම හේතුව තමයි 2015 වර්ෂයේදී තමයි YouTube ආයතනය විසින් 10 මිලියන් subscribers ලා ඉන්නේ YouTube channel වලට diamond play button එක දෙන්න නැත්තම් එයාලා ඒ creator encourage කරන් diamond play button එක දෙන්න තීරණය කරේ. ඉතින් එයාට 2015 වර්ෂයේදී එයාට එයාගේ diamond play button එක හම්බ වෙනවා. ඉතින් ඔයාලා හිතන විදිහට ඔයාලගේ play button සිහිනයට තව කොච්චර කාලයක් යයිද? ඉතින් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන මම මේ වීඩියෝ එක කරේ මේ වෙද්දිත් සමාජයේ කතා බහක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ diamond play button එක කියන්නේ මොකද්ද? ඉතින් මේක අනිත් මැටීරියල් වලට වෙනස් ඒ වගේ නැත්නම් මේක ඇත්තටම diamond වලින් හදලා තියෙන. ඉතින් මේක ඇත්තටම diamond අඩංගු නැහැ. ඉතින් ඒ වුණාට YouTuber කෙනෙක්ගේ ජීවිතේ වැදගත්ම දෙයක්. ඉතින් දියමන්තියකටත් එහා වටිනාකමක් තියෙන කෙනෙක්. මොකද ක්‍රියේටර් කෙනෙක්ගේ මහන්සිය දන්නේ තවත් ක්‍රියේටර් කෙනෙක් විතරයි ඉතින් වීඩියෝ හදන්න. ඉතින් අනිවාර්යෙන්ම අපේ YouTube channel එකට අලුත් කෙනෙක් ඉන්නවනම් subscribe කරන්නත් අමතක කරන්න එපා. අනිවාර්යෙන්ම වීඩියෝ එක බලලා ඔයාගේ diamond play button එක නැත්නම් ඔයාගේ play button එක නැත්නම් කොච්චර කාලයක් යයිද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන ඉන්න. වගේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් like කරන්න. තව යාළුවන්ට බලන්න share කරන්න. ඉතින් අදට ගිහින් එන්න සුබ දවසක්.